ෆුල් බොඩි වැක්ස් කිරීමෙන් ලෙඩ මෝ වෙන්න පුළුවන්ද? මේ ඔබ අහපු ප්‍රශ්නයක්. ෆුල් බොඩි වැක්ස් කිරීම කියන්නේ කොස්මෙටික් ප්‍රොසීජර් එකක් වුණාට මෙන්න මේ ක්‍රියාවලිය නිසා ස්කින් එකේ තියෙන ස්කින් බැරියර් එක తాවකාලිකව ඩිස්ටර්බ් වෙනවා. මේ ස්කින් බැරියර් එක ඩිස්ටර්බ් වෙන හින්දා අපි හරි විදිහේ ආරක්ෂාකාරී පියවර එහෙම නැත්නම් ජීවාණු හරිත තත්ත්ව අනුගමනය නොකළොත් එය සමය ආසාදන තත්ත්වයන් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. වැක්ස් කරනකොට කොහොමද ලෙඩ බෝ වෙන්නේ? වැක්ස් එකක් කරනකොට අපේ හැමේ තියෙන යා පොලිකල් එක ඕපන් වෙනවා. ඉතින් මේ පොලිකල් එක ඇතුළට මොනවා හරි විස බීජයක් රිංග ගත්තොත් ඒ බැක්ටීරියාවක් වෙන්න පුළුවන්, වෛරසයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ෆංගස් එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට වෙනත් පැතෝජන් එකක් පොලිකල් එක ඇතුළට රිංග ගත්තොත් අන්න ඒ අවස්ථාවේදී බැක්ටීරියා එකක් ගියොත් බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක් එනවා. වෛරස් එකක් ගියොත් වෛරල් ඉන්ෆෙක්ෂන් එකක් එනවා. සහ ෆංගස් එකක් ගියොත් ෆංගල් ඉන්ෆෙක්ෂන් එකක් එනවා. ඊට අමතරව මේ පොලිකල් මත සිද්ධ වෙන ප්‍රදාහ තත්ත්වය නිසා සමේ ප්‍රදාහ තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. මෙහිදී බැක්ටීරියා සහ ෆංගස් කියන තත්ත්ව නිරන්තරයෙන් අපිට දකින්න ලැබුණට වෛරස් කියන්නේ බොහොම ඉතාම කලාතුරකින් ඇතිවන දෙයක්. කොහොමද මේ විදිහට පැතෝජන් එකක් ඇතුළේ මේ සිද්ධ වෙන්න පුළුවන් හරි විදිහේ ජීවාණු හරිත තත්ත්ව හෝ එහෙම නැත්නම් අපි භාවිතා කරන ටූල්ස් පිරිසිදුව භාවිතා නොකළොත් විතරයි. තව කෙනෙකුට පාවිච්චි කරන බෙඩ් කවර් එකක් ඔබටත් භාවිතා කරනවා නම් එහෙම නැත්නම් කිහිප දෙනෙකුට භාවිතා කරනවා නම් වැක්ස් එක ගන්න භාවිතා කරන ස්පැටියුලා එක කිහිප වතාවක් කිහිප දෙනෙක් වෙනුවෙන් භාවිතා කරනවා නම් ග්ලව්ස් භාවිතා කරන්නේ නැත්නම් එහෙම නැත්නම් එකම ග්ලව්ස් එක කීප දෙනෙක් වෙනුවෙන් භාවිතා කරනවා නම් මෙන්න මේ වගේ අවස්ථාවලදී මේ කියන පැතෝජන් හෝ විස බීජ කාරක ශරීරයට ඇතුල් වෙන්නට පුළුවන්. එතකොට කොහොමද මේ වගේ දේවල් වලින් ප්‍රවේශම් වන්නේ? ප්‍රවේශම් වෙන්න කරන්න තියෙන්නේ මේ රෝග තත්ත්වයන් ඇතිවිය හැකි තත්ත්ව මග හරවා ගන්න එක. එසේනම් ඔබ තෝරාගත යුත්තේ මේ කියන දේවල් හරි විදිහට ස්ටෙරයිල් ටූල් භාවිතා කරන එක්කෙනාට වෙන් වූ ස්පැටියුලා එකක් භාවිතා කරන මේ ටූල්ස් රීයුස් කරන්නේ නැති හොඳ පිරිසිදුව පවත්වාගෙන යන ස්ථානයක් වැක්ස් කිරීම සඳහා තෝරගන්න එක තමයි ඔබ කළ යුතු වෙන්නේ. ඒ වගේම තමයි ඔබ හයි රිස්ක් ගෲප් එකක කෙනෙක් නම් ඒ කියන්නේ එක්ස්ට්‍රා කෙයා එකක් අවශ්‍ය වෙන කෙනෙක්. කවුද එහෙමයි? දියවැඩියාව තියෙන රෝගීන්, Tamanගේ ප්‍රතිශක්තිකරණය දුර්වල වෙච්ච පුද්ගලයින්, ඇක්ටිව් ඉන්ෆෙක්ෂන් එකක් සමේ තියෙන එහෙම නැත්නම් කුෂ්ඨ තත්ත්වයන් සමේ තියෙන පුද්ගලයන්, ඒ වගේම ඊටමත් ළඟකදී ලේසර් හෝ වෙනත් පීලින් මෙතඩ්ස් වලට යොමු වෙච්ච කෙනෙක් වැක්ස් කිරීම සඳහා යොමු වෙනවා නම් මේ පිරිස අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක්ගේ උපදෙස් හෝ එක්ස්ට්‍රා කෙයා එකක් අනුගමනය කළ යුතුමයි. ඒ වගේම තමයි ඔබ වැක්ස් කිරීම සඳහා යන ස්ථානයේ ඒ කටයුතු සිදු කරන කෙනා මේ සම්බන්ධව හොඳින් දැනුවත්ද කියන එක බිෆෝර් සහ ආෆ්ටර් කෙයා නිවැරදිව සිද්ධ කරන එක ඉතාමත් අත්‍යවශ්‍යයි. ඉතින් අවසානයේ කියන්න තියෙන්නේ ෆුල් බොඩි වැක්සින් කියන්නේ ඩේන්ජරස් ප්‍රොසීජර් එකක් නෙමෙයි. ගැටලු ඇති වෙන්න පුළුවන් පුවර් හයිජීන් එකක් සහ ඉම්ප්‍රොපර් ටෙක්නික් භාවිතා කළොත් විතරයි. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම නිවැරදි පිරිසිදුකාරක භාවිතා කරන මෙඩිකල් ග්‍රේඩ් ප්‍රොපර් හයිජීන් පවත්වා ගන්නා ස්ථානයක් මේ සඳහා තෝරා ගන්න. එවිට ඔබට රෝම නැති සිනිතු සමක් ලබා ගන්න පුළුවන්.